අද මම ඉන්නේ තනමල්ලිල කැලේ මැද. ඒ රම්පුතාගේ හේනේ. ඔයාලට ඈතින් පේන්නේ රම්පුතාගේ වාඩිය. ඔක තමයි අපි ඊයේ නතර වෙලා හිටියේ. හොඳයි. දැන් අපි යමු වාඩිය උඩට. දැන් මම අඩි 40ක පමණ උසක ඉඳන් තමයි මේ වටපිටාව බලන්නේ. අපි වාගෙන කාපු ගල්තලා වගේම අපට පරිසරයත් ලස්සනට බලා ගන්න පුළුවන්. ගල්තලාවට ගිහින් බැලුවාම ඔන්න ඔය විදිහට තමයි උඩ පැල පේන්නේ. අර අතන තියෙන පුංචි කපොල්ලෙන් පහළ බැලුවාම තමයි අර විදිහට පේන්නේ. මේ ඉන්නේ හේනේ වත්මන් අයිතිකරු. මේ ඔහුගේ කතාව. එන්න මගේ ඇසින් දකින්න. මගේ මොනර පිලේ නිල වැඩිද නගේ ඔයාලට පේනවද මේ හරිත නිම්නය? පාට ගොඩකින් අපේ ඇස් පිනවන හැටි. 360 view එකක් ඇතුලේ මේ ගහකොළ, සතා සිව්පාවා, නිල් අහස, කාෂ්ඨ කව්ව මේ හැඟීම වචනවලට විතරක් සීමාද? නැහැ. වචනවලට විතරක් සීමා නොවී මෙය නරඹන ඔබ යම් දිනක පොළොවට පාය තබලා බලන්න. මෙය වෙනත් මානයකට ඔබව රැගෙන යන නැවුම් අත්දැකීමක් වේවි. නිසැකවම. ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි අඩි 40ක් පමණ උස කාකනුව ගසක තමයි මේ පැල මේ විදිහට රම්පුතා එමත් අපේ රං අයියා මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලා බලනවා ඇති ඇයි පැල ඇතුළට ගියාට ඇයි ඇතුළ පෙන්නුවේ නැත්තේ කියලා. ඒකට හේතුව තව විනාඩි 8කට පස්සේ මම කියන්නම්. ඉන්න තැන ගැන තවත් විස්තර කළොත් ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ තනමල්ලිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටි පළුගස්සව කියන ගම්මානේ තමයි මම අද රැඳිලා ඉන්නේ. මේ ඉඩම අක්කර 7ක භූමි භාගයක් සහිත ඉඩමක්. මෙහි වගා කර ඇති කොටස අක්කර 2ක් පමණයි. ඒට ඇතුළත් වගාවන් ලෙස මිරිස්, වම්බටු, කොමඩු හඳුන්වන්න පුළුවන්. මේ පළවැල දිහා බලාගෙන යද්දී හරිත පැහැය දැස් වලට කාවැද්දුනහම මොලේ මොකක්ද පණිවිඩයක් දෙනවා. මේ නැවුම් බව වෙන්න ඇති. වම්පස ඈතින් බෙරකල කන්දත් මෑතින් මෙහෙරගල විහාරයත් දිස්සෙනවා. ඇල්හෙනේරු සෙවනේගේ පැලේ විහාරේ පූජාවේ බෙරනාගේ ගැමිගී. එම දර්ශන තලයේම දකුණු පසට වෙන්න පළුගස්සව පන්සලත් බලාගන්න පුළුවන්. දැන් මම ඇවිල්ලා ඉන්නේ බිම තියෙන ඉඩමට. මේකේ ගොඩක් දේවල් වගා කරලා තියෙනවා. කොම්මඩු නැත්නම් පත්තක කියලාත් කියනවා. මේ රූපරාමුව තුලින් ඔයාලට බලාගන්න පුළුවන් වැඩමින් තිබෙන ලපටි කොමඩු ගෙඩි. මේ කොමඩු බීජ ඉඳලා දවස් 65ත් 70ත් අතර කාලයක් ඇතුළත පළදාව නෙලා ගන්න පුළුවන් බව අපේ ගොවි මහත්තයා අපිට කිව්වා. ඒ වගේම වම්බොටු. මේ තියෙන වම්බොටු වගාව වම්බොටු පැල ඉඳලා මාස 2කින් ඒ කියන්නේ දින 60කින් පළහට ගන්නවා. සාත්තු අනුව මාස 7ක් 8ක් එක දිගට පළ නෙලා ගන්න පුළුවන්. වගා කටයුතු සඳහා විශාල ජල ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ සඳහා වතුර පොම්පයක් මාර්ගයෙන් පැද්ද ඉහළ ඇති දිය කඩਿੱත්තක් මගින් එහෙමත් නැත්නම් අපි කියමු කුඩා වැවකින් තමයි ඉහළ කෙළවරේ සිට මේ දක්වා ජලය රැගෙන කාෂ්ඨක පොළවේ ඊටම සාර්ථක වැඩමින් තිබෙන මිරිස් පැල තමයි මේ. මේ දේවල් වගා කරලා තියෙන්නේ. මෙතන අර බැලුවම පේන ඇති කොච්චර කාෂ්ඨ කව්වක් නැද්දද මේ දේවල් වෙන්නේ කියලා. දැන්ටමත් දැන් උදේ ඉතින් ඒ වෙද්දි තව්ව මේ වගේ සරයි කියන්නේ දවල් වෙන්න අවුව තවත් සැර වෙනවා. ගායිස් ඔයාලට කියන්න මාරම හැඟීමක් නිසකවම පැල දිහා ඈතින් බලද්දි. තව දෙයක් කියන්න.
තව රෑට ඊටත් වඩා ලස්සනයි. ඊළඟ බ්ලොග් එකෙන් සුන්දරම අමරණීය රාත්‍රියකට එක්කා යන්න පොරොන්දු වෙනවම. ලස්සන ඇතුලේ අවලස්සන සිද්ධියකුත් තියෙනවා. ඒ තමයි වනාලේ ඇවිත් වගාහානි සිද්ධ කරන එක. හැබැයි අපි තමයි යාළගේ රජදහනක් වෙච්ච වනදහනට ඇවිත් මේ වගා කරන්නේ. ඒ නිසා එයාලටම දොස් කියන්නත් බෑ. අපිත් වග කියන්න ඕනි. මේ තුරු හෙවන අපේ යතුරු පැදිවලට හෙවනක් වගේම ලොකු සිසිලසක් දුන්න. දැන් අපි යමු මේ රස්නෙන් මිදිලා වතුර ටිකක් නාගෙන එන්න. සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනීල ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යතේ සැපට වැඩුණු කය පොළ. යාල රක්ෂිතයම අවසරලත් පෙරිසක පිහිටි කිරිඳුවට අපි නාන්න ගියා. මෙතන කුඹොක් ගස් වලින් හැඩවෙච්චි ගංගාව ගලා බසින්නේ හම්බන්තොට විරලබඩ කලාපයටයි. මේ පරිසරයේ මනරම් බව අපිට තව තවත් කියා පාමින් වෙනම ලෝකයකට අරන් ගියා කිව්වොත් නිවැරදි. දිය කෙලිය යෙදෙන්න ආස හිතෙනවා. ඉඳුනිල් කඟුල පියුමින් සැරසු රුව ලස්සන මවුලංකා මුතුල සයු. අපි පැය කීපයකට පස්සේ ආයෙත් හේනට ආවා. දැන් අපි ඉතුරු විස්තර ගැන කතා කරමු. ගයිස් මේ බලන්න මේ තමා පැල තවන් දාන තැන. මේවා වගාව සඳහා යොදා ගන්නවා. මෙතන ඔයාලට මිරිස් පැල විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඉතාම ලස්සනයි. ඒ වගේම අනිත් පසින් ඔයාලට තක්කාලි පැල විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ගයිස් මේ අහන්නකෝ මම කිව්වනේ විනාඩි 8කට පස්සේ කියනවා කියලා පැල ඇතුළ ගැන සුළු දර්ශනයක් පෙන්වන්නම්. හැබැයි සම්පූර්ණම බලන්න ඕන නම් ඊළඟ බ්ලොග් එක අනිවාර්යෙන් බලන්න වෙනවා. ඉනි මගේ යම් කිසි උසක් නැග්ගට පස්සේ මම රැඳිලා ඉන්නේ ගහේ දෙබලක වටපිටා බලමින්. එතකොට නැවතත් ඔයාලට ඔය දිස්වන්නේ පළු ගස්සැව කියන ගම්මානයමයි. මාසිටෙන් දැනට විරුද්ධ පසින් පෙනෙන්නේ මහවැව කියන පැත්ත. අපි ඔය දකින්නේ මේ සවස් කාලේ මීහරක් රංචුවක් පිපාසය සංසිඳුවාගෙන වැවෙන් එකිනෙකා පසුපස එගොඩ වෙන ආකාරය. ඒ වගේම රන් අයියා කිව්ව විදිහට අලි රංචුවකගේ රාත්‍රී ගමන් මාර්ගය මහවැව හරහා තමයි යෙදිලා තියෙන්නේ. අපි බලමු පළමුවන දිගහැරුමෙන් අලියෙක් දකින්න පුළුවන් වෙයිද කියලා. බලන්න මේ මොකද්ද මේ සෝලර් සිස්ටම් එකක්. මේක නිකම්ම නිකන් සෝලර් සිස්ටම් එකක් නෙවෙයි. විදුලි බල්බ දැල්වීමට අමතරව ඉඩම් වටේටම ආරක්ෂාව සඳහා අලි වැටට විදුලිය සපයන්නේ මෙතනින් තමයි. දන්න අය දන්නවා මේකේ වටිනාකම. කොටින්ම කිව්වොත් වියලි කලාපීය දියමන්තිය කියලා හඳුන්වන්න පුළුවන්. ඇම්පියර් 90ක ධාරිතාවකින් යුතු බැටරියකට ආරෝපණය ලබා දෙන්නේ මේ සෝලර් පැනලෙන් තමයි.
ඒ වගේම ඔයාලට ඈතින් පෙනෙන්නේ දිගන්නව කියන ගම්මානය. රනාය කිව්ව විදිහට පැල හදපු දවසේ ඉඳලා 100,000 වතාවක් මේක උඩ පහළ ගිහිල්ලා තියෙලු. අපිට නම් ඇඟ හිරවටනවා නගිද්දි බහිද්දි. නාල කල්ලාවට පස්සේ තත් මැද මැද අපි පඩු අරගෙන පල්ලම් බැස පිටත් වෙන්න. මේ බිම් මට්ටමේ නවාතැනක් වුණා නම් බඩු ගත්තා ගියා. නමුත් මෙතන එහෙම බෑ. බඩුත් පරිස්සමින් අපිත් පරිස්සමින් පහළට ගමන් කරමින් කටයුතු කරන්න ඕනේ. අලුතෙන් channel එකට එකතු වුණු ඔයාටයි මේ පණිවිඩේ. මතක ඇතුව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම vlog එකක් දාපු ගමන් ඔයාලට ඉක්මනින් බලා ගන්න පුළුවන්. අපි ශේම්භූමියෙන් නික්මිලා පියසටහන් විතරක් තියලා මතකයන් ගොඩක් කරන් තනමල්ල නගරේ හරහා ඉදිරියට ඇදුනා. මේ කතාවේ දෙවෙනි දිගහැරුම තමයි ඔයාලා මේ විදියට බලලා ඉවර කළේ. පළවෙනි දිගහැරුම තවත් දවසක ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්න. මතු සම්බන්ධයි කතාව. ගිහින් එන්න. සුබ දවසක්. මුස්සර්ණයි. තනමල්ලිල කැලේ මැද මෙතන